මං ආවේ මනමාලි බලන්න. ඒ කියන්නේ මාව බලන්නද? ඔව්. මම මනෝරංජන. ඔයා? මං නිෂාදි මනෝවංශ. නිෂාදි මොනවද මං ගැන හිතන්නේ? මිස්ටර් මනෝරංජන ගොඩක් හොඳයි. ලස්සනයි. මට මිස්ටර් කියන්න එපා. මනෝ කියන්න. මනෝ මොනවාද මං ගැන හිතන්නේ? මාත් ගොඩක් කැමතියි. මගේ හිතේ ඇඳලා තිබුණු රූපෙත් ඔයා වගේමයි. මං ගොඩක් ආසයි සාරි ඇඳගෙන ගෑනු ළමයින්. ඔයා හැමදාම සාරිද අඳින්නේ? ඔව්. නිෂාදි, මං කැමති නෑ මේ කල් දාන්න. අපි කෙලින්ම වැඩිහිටියොත් එක්ක මේ ගැන කතා කරමු. හරි. ඔයා මුලින් රිද්ම මනෝවංශත් එක්ක කතා කරන්න. රිද්ම මනෝවංශ ඔයාලගේ තාත්තද? නෑ. අයියා. තාත්තා මේකට සම්බන්ධයක් නෑ. එහෙම හරි නෑනේ. අපි කෙලින්ම අම්මයි තාත්තා එක්ක මේ ගැන කතා කරමු. බය වෙන්න එපා. ඒගොල්ලෝ මට අකමැති වෙන එකක් නෑ. මගේ වයිෆ්ට දුකක් නොදී හොඳ මැරේජ් ලයිෆ් එකක් ගවන්න ඕනේ හැම දෙයක්ම මම හම්බ කරලා තියෙන්නේ. ඒ කිව්වේ? ඒ කියන්නේ ළමයෝ අපි දෙන්නට දෙන්න කැමති නම් බලබලා ඉන්න ඕනේ නෑ. ඉක්මනටම තීරණයක් ගමු. හා. හවසට තාත්තා ගෙදර ඉන්න. දුව අදී අයියා ඉන්නේ නෑ දුව. අපි දැන් ගෙදර යන්. පුතේ මං ආව හිටත් මෙතෙන්ට එක්කන් එන්නම්කෝ. යන්. මං වාට පොරොන්දුනානේ ඔයාව හිට එක්කන් එනවා කියලා. බලන් හිටියනේ හා කනවා දැන් මොනවා දැම්ම ආන්නේ සෝරි මං ඊ ගොඩාක් කලබල වෙලා හිටියේ. අක්කේ මම පැංචුව කිඩ්නැප් කරා නෙමෙයි. මං ඒක දන්නවා මල්ලි. ඒ වුණාට පිරිමිය කෙනෙක් මගේ දුව අරන් ගියා කිව්වහම මං ගොඩාක් බය වුණා. මමයි මගේ හස්බන්ඩ් සෙපරේට් වෙලා ඉන්නේ. මට ලොකු බයක් තියෙනවා මල්ලි. එයා ඇවිල්ලා මගේ දුව හොරෙන් අරන් යයි කියලා. අක්කේ පැංචිටයි කතා කරන්න බැරි? අපි දෙන්න අතරේ ලොකු රණ්ඩුවක් ඇති වුණා. එදා ඉඳලා දුව කතා කරන්නේ බලාගත්තද බලාගෙන ඔහේ ඉන්නවා. ඩොක්ටර්ස්ලා කියන්නේ දුවට ලොකු කම්පනයක් කියලා. එදා ඉඳන් අද තමයි මන් දැක්කේ මගේ දුව hina වෙලා ඉන්නවා. ඩියුටි ඔෆ් වෙලා සෑහෙන වෙලා. අපි තවත් වැඩ කරනවා. සුදුනෝනා. anything any time කියන්නේ ඒකනේ. ඈ වෙලාවක් අවේලාවක් නැහැ. ඕනම වෙලාවක එව රෙඩි වගේ ඉන්න ඕන. අපි ඕටි ඉල්ලමු. ගායනාක කිව්ව මම වැඩ කරන විදියට මට බෝනස් එකක් හම්බ වෙයි කියලා. හම්බෙයි. තව ටික දොහකින් අපේ බොස ෆුල් ඔප්ෂන් වාහනයක් වගේ වෙනවා. එතකොට ඉතින් අපි ඔක්කොම ගොඩ. එතකොට මම ඔයාලට චොක්ලට් අරන් දෙන්න. හොඳ ළමයා කියලා සුදුනෝනා මගේ ආයුධ පෙට්ටිය 4 අතුරු අරන් එන්නකෝ. ඔව්. ඉක්මනට එන්න.
නම් මනෝරංජනකාරී වසන. මේ මගේ තාත්තා. මං ආවේ වැදගත් දෙයක් ගැන කතා කරන්න. වැදගත් දෙයක් කිව්වේ ෆිල්ම් එකක් වගේ ලොකු වැඩක් නම් බාර ගන්න අමාරුයි. මම මේ දවස්වල ටිකක් අවිවේකයි. වාඩි වෙන්නකෝ. නෑ තාත්තා එහෙම දෙයක් ගැන නෙවෙයි. මං කෙලින්ම කියන්නම්කෝ. තාත්තගේ දුවයි මායි අතර සම්බන්ධයක් තියෙනවා. අපි දෙන්නට දෙන්න කැමතියි. මං එයාටත් කිව්වා අම්මගෙනු තාත්තගෙනු මේක ගැන අහලා බලන්න කියලා. අපේ දුවත් එක්ක? ඔව්. හැබැයි මං කැමති නෑ වැඩිහිටියන්ගේ ආශිර්වාදයෙන් නැතුව කිසි දෙයක් කරන්න. තාත්තේ මං තනියම දිනුණු කෙනෙක්. මගේ පැත්තෙන් මේකට කිසිම විරුද්ධත්වයක් නෑ. මගේ තාත්තගේ කැමැත්ත මගේත් කැමැත්ත. ජීවත් වෙන්නේ දරුවනේ මහත්තයෝ. අපි ඉතින් විරුද්ධ වෙලා මොකටද? දැන් ඔය කොයි දෝ ගැනද මේ ළමයා කියන්නේ? නිෂාදි මනුවන්ස තාත්තේ. මේක නෑ මේක වෙන්න බෑ. හතරේ අතු ඔය ළමයාට වැරදිලා. නිෂාදිගේ එහෙම සම්බන්ධයක් නැහැ. තාත්තේ මම මොකටද බොරු කියන්නේ? සමහර විට එයා මං කියනකන් ඉන්න ඇති. කීයටවත් ඔය කතාව පිළිගන්න බෑ. ඔය ළමයා දැන් මෙහින් යන්න. අම්මේ ඇයි එහෙම කරන්නේ? අපි දෙන්නට දෙන්න කැමති නම් ඇයි අපිට විරුද්ධ වෙන්නේ? මොනවද මගේ අඩු? මට කෝටි දෙයක බිස්නස් තියෙනවා. මං යාට දුකක් දෙයි කියලා හිතනවද? මේ ළමයාට මට ඔය විශ්සර කර දීදී ඉන්න බෑ. මගේ දුවගේ එහෙම සම්බන්ධයක් නැහැ. එච්චරයි. මිස්ටර් කරුණා කරලා ඔයගේ පුතත් එක්ක කරගෙන යන්න. තාත්තා ප්ලීස් එහෙම කරන්න එපා. මා විශ්වාස නැත්තම් ආලා බලන්න නිෂාදිගෙන්. නිෂාදි! නිෂාදි! ඔයාලා ඇයි අපේ ආදරයට අකුල් එලන්නේ? මහත්තයා දරුවන්ගේ කැමැත්ත ගැන හිතුවොත් නේද හොඳ? කරුණා කරලා මෙතනින් යන්න. හල්ලෝ මන නිෂාදි ඔයා මනෝ මට මේකෙන් හතරේ අතුරු තෝල්ල දෙන්නකෝ. නිෂාදි ඔයාගේ සාරිය දැන් මං ඩියුටි ඔෆ් නේ මනෝ. ඒක අදින්නේ ඔෆිස් යන වෙලාවටනේ. එතකොට ඔයා කීවේ සුදුදු ඔයා මේ අයියට මොනවා හරි කිව්වද? නෑ තාත්තේ. කස්ටමර්ස්ලාට හොඳට කතා කරන්න කියලා දනුවක කියපු නිසා මම මේ අහන හැම දෙයකටම හොඳට උත්තර දුන්නා. මෙයා මට මනෝ කියලා කතා කරන්නත් කිව්වා. නේද මනෝ? නිෂාදි ඔයා මාව බඳිනවා කිව්වේ? පිස්සුද මනෝ? මං කොහොමද ඔයාව බඳින්නේ? මං බඳින්නේ බෙන්ජමින් වෙන. එයාට තාත්තත් කැමති. අනිත් එක මං කොහොමද ඔයාව බඳින්නේ? ඔයා අතරේ අතරවත් දන්නේ නැහැ. right bench dino right mama පැරදුන හරි දැන් සෙල්ලම පන්සලුවේ යදම ඇස් දෙක බැඳගන්න හරිද දැන් ලෑස්ති වෙනවා දුවන්න ඔන්න වැඩේ පටන් ගමු right bench ලෑස්ති වෙන්න 1 2 3 ඔන්න බෙන්චි පස්සේ මං එනවා ගඩක් බෙන්චි Benji! 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 ඔන්න මම දැන් ඔයාව අල්ලනවා. Benji! 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 අල්ලුවා! මුත්තන් කෙල්ලෝ නේ. හරි. මොකද තමයි කරන්න හදන්නේ? ඒ තමයි අංගි මුත්තන් අල්ලනවා. මේ ඔය ළමයා වල්ලනේ මොකද කරන්නේ? කරුණා කරලා ළමයා වටහරනවා. අපිට ගොළු හොඳ නැද්ද? ළමයා? මූ? ඇයි? මූ මගේ ළමයි තාත්තා කරගන්නද? දරුකමට හදාගන්නද? මේ කරුණා කරලා අපිට ලැජ්ජා නොකර මෙතන යන්න. යන්නනේ මම උඹට මේ
ඕගොල්ලොන්ගේ පවුල් ප්‍රශ්න ඔයගොල්ලෝ බලා ගන්න. මං ආවේ මේ ළමයාත් එක්ක සෙල්ලම් කරන්න කියලා. මම මේ කිසි ප්‍රශ්නයක් දන්නෙත් නෑ. ඔව් දන්නේ නැහැ. බබානි සෙල්ලම් කරන්න. මම යනවා අක්කේ. මේ තමයි මිස් ශෂීගේ ටේබල් එක. මිස් ශෂීට තියෙන්නේ අර මං කියපු විදිහට එන කස්ටමර්ස්ලා පිළිගන්න. හරි? කලිනම් මංගල සේවයට එන කස්ටමර්ස්ලාට වැඩිපුර සලකන්න ඕන. හොඳයි. බොස් හැරයිද? බොස්? බොස් මේ අපේ ළමයානේ. ප්‍රශ්නයක්. මෙයා කවුද? සුදුරුණා මෙයා තමයි මෙතන රිසෙප්ෂනිස්ට්. මෙයා කොහොමද රිසෙප්ෂනිස්ට් වෙන්නේ? මන්නේ රිසෙප්ෂනිස්ට්. සුදුනෝනා ඊයේ රිසෙප්ෂනිස්ට් වෙලා වෙච්ච හරිය මතකනේ. සුදුනෝනාට මේවා තේරෙන්නේ නැහැ. සුදුනෝනා මේ පොතත් අරගෙන එළියට වෙලා ඉන්නේ. ඔයා අඬන්නේ නැතුව ඉන්නකෝ. ඔයා තමයි රිසෙප්ෂනිස්ට්. නෑ. මිස් ශෂි. අර එලිසාන්ඩි කිව්වේ? මිස් ශෂි? ඒ කවුද? අනික මේ අපේ බොස් දන්නේ නැතුව එලිසාන්ටි කොහොමද කාටවත් මෙතන රස්සාවල් දෙන්නේ? ඈ? අපේ ඇග්‍රීමන්ට් එකේ එහෙම එකක් නෑ. එහෙම කරන්න යන්න බෑ. රිද්මසන් ඔන්න මං ඔයාලට ලේසි වෙන්න කෙනෙක්ව හොයාගෙන ආවා. සුදුනෝනාට මේවා තේරෙන්නේ නෑ. අනික මේවා ලේසි පහසු වැඩ නෙමෙයිනේ. අන්න හරි ආන්ටි. ආන්ටිගේ වැඩ කොහොමත් ලේසි පහසු නෑ. අද ඉඳලා ඇග්‍රීමන්ටුත් නෑ, ලාභත් නෑ. ආන්ටිගේ අපේ බිස්නස් පාර්ට්නර්ෂිප් එකත් ඉවරයි. ඒව කොහමද? කතා කරන්න එපා ආන්ටි. ආන්ටිගේ මුල්ම ජොබ් එකේ ලාභේ ඊයේ හවසම තාත්තා මට දුන්නා. දැන් කරුණාකරලා ආන්ටි මෙයාවත් අරගෙන ආන්ටිත් මෙතනින් යන්න. දැන් මෙයන්. ඔව් එලිසාන්ටි. අපේ බොස්ට කරදර නොකර කරුණාකරලා මෙතනින් යන්න. අපේ වැඩ අපි බලා ගන්න. මෙහෙන් අපි යන්නේ. මෙහෙන්. අපි යනවා යන්න. යනවා.